Hi guys, welcome back to my YouTube channel. මම මේ වීඩියෝ එක දැන් ඔයගොල්ලෝ මගේ thumbnail එකෙන් දන්නවා. මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ ළමයි මේ ගුඩ කට්ටිය දැන් ඔයගොල්ලන්ට orientation ඉවරයිනේ. මේ වීඩියෝ එක දකින්නකොට ඔයගොල්ලන්ට සමහරට මේල් එකකුත් ඇවිල්ලා ඇති. ඔයගොල්ලන්ගේ time table, academic calendar එක ඔය දේවල් ඔයගොල්ලන්ට හම්බ වෙලා ඇති. ඒ වුණාට මට ගොඩාක් messages එනවා. ඔයාලා මේක පටලගෙන ඉන්නේ. කියලා හරිද? ඒ කියන්නේ මට තේරෙනවා ඔයාලා මේ දේ පටලගෙන තමයි ඉන්නේ කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකක් දාන්නේ. මොකද ඔයාලට දැන් ඔරියන්ටේෂන් එකෙන් ඔයාලගේ බ්‍රේන් එක මොකක් මන් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට අර ෆස්ට් මෙහෙම දෙයක් අහපු නිසා ඔයගොල්ලෝ පටලගෙන ඉන්නවද දන්නේ නැහැ. සමහරු පටලගෙන නැතුව ඇති. දැන් මට මැසේජස් ගොඩක් එනවා සහ කෝල් එනවා. මේ අක්කේ මොකද්ද මේ කියන්නේ? ඔයගොල්ලෝ කම්බිනේෂන් එකන් ඔයගොල්ලන්ට ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකේ කරන්න තියෙන එහෙම දේවල් ගොඩක් පටලගෙන ඉන්නවා ළමයි. මම අපේ ටේබල් එක විදිහමයි මම බැලුවා ඔයගොල්ලන්ගේ හෑන්ඩ් බුක් එකේ ටේබල් එක වෙනස් වෙලා තියෙනවද කියලා. එහෙමත් නෑ ළමයි. හරිද? ඔයාලගේ හෑන්ඩ් බුක් එකේ තියෙන්නේ අපිට තිබුණ ඒ ටේබල් එකම තමයි ෆස්ට් ඉයර් ටේබල් එක. මම කියන්නේ බයෝ සයන්ස් අයට ස්පෙෂලි කියන්නේ මේක බයෝ සයන්ස් අයටමයි. මම ෆිසිකල් සයන්ස් ගැන මෙතන කතා කරන්නේ නැහැ. මොකද මට බයෝ සයන්ස් අයගෙන් තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඕගොල්ලන්ට ඔයාලා දකින්නවා අර 1 2 3 4 කියලා එකේ ඉඳන් 8 දක්වා නම්බර්ස් ටිකක් දීලා තියෙනවා ඒ ටේබල් එකේ. ඒ තමයි හරි ඔයගොල්ලන්ගේ කම්බිනේෂන් නම්බර් එක ළමයි. කම්බිනේෂන් නම්බර් එකේ ඔයාලා කියනවා අපි කම්බිනේෂන් එකක් දැම්ම තෝරගන්න ඕනලු. ළමයි ඔයගොල්ලන්ට ඒක දැම්ම තෝරගන්න කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඔය කම්බිනේෂන් එකේ මම ඔයාලට ඔය කම්බිනේෂන්ස් වල වෙනස ඉස්සෙල්ලා ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ දකිනවා ඒ හැම කම්බිනේෂන් එකක් දැන් කම්බිනේෂන් නම්බර් එක තියෙන්නේ 1 2 3 මෙහෙම පහළට තියෙනවානේ. ඊට හරහට ගිහින් බලන්න ඒ කම්බිනේෂන් 8ටම පොදු. හරි පොදු සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒවා C කියලා තියෙනවා. C කියන්නේ කම්පල්සරි. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඔය 1 2 3 4 කියලා 8 කිය දක්වා තියෙන එකේ මොක කරන් ඔයාලා ඒ සබ්ජෙක්ට් එක කරන්න ඕනේ. හරිද? ඒ සබ්ජෙක්ට් එක කරන්න ඕනි කියලා තමයි ඒ කියන්නේ. එතකොට ඒකේ තියෙනවා ඕගොල්ලෝ දැන් කැම්පස් එකට එන්නේ මයික්‍රෝබයොලොජි, බයෝකෙමිස්ට්‍රි, සූලොජි, ප්ලාන්ට් බයොලොජි ඕවා කරනවා කියලානේ. මම පැහැදිලිවම මගේ කලින් වීඩියෝස් වල දාලා තියෙන විදිහමයි. ඔයාලා අමුතුවෙන් ඔළුව පටල ගන්න එපා. ඔයාලට ඒවා සබ්ජෙක්ට්ස් විදිහට ඉගෙන ගන්න පුළුවන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේදී. තේරුණාද? ඔයාලට දැන් ඔයාලා මුළු බැච් එකම ඔයාලගේ බැච් එකේ ඉන්න 200 ගානම ළමයි ඉගෙන ගන්න ඕනේ ඔක්කොම එකම සබ්ජෙක්ට් එකක් කැමති නම් පොස්ට් කරන්න පුළුවන්. හරිද? ඔයාලා බයෝල් කියලා තියෙන ගොඩ ඇතුළේ තමයි ඔය කෙමිස්ට්‍රි වල මේ බයෝ කෙමිස්ට්‍රි වල මයික්‍රෝ වල ෆන්ඩමෙන්ටල්ස් ටික ඉගෙන ගන්නවා. ඔයාලා දැන් ওই කෝඩ් එක එතන මේ ටේබල් එකේ කෝඩ් එක විතර ළමයි තියෙන්නේ කෝඩ් එකට අදාළ නම. හරිද? ඒක තියෙනවා පහළ ඩිපාර්ට්මන්ට් එකෙන් දීලා තියෙන සිලබස් එකේ. අන්න ඒක රිෆර් කරන්න. එතකොට ඕගොල්ලන්ට අයිඩියා එකක් එනවා. එතකොට කෝ රික්වෙස්ටඩ්, ෆ්‍රී රික්වෙස්ටඩ් කියලා තියෙනවා. හොඳයි ඕගොල්ලෝ ඒවා කියවලා තියෙන එක. කෝ රික්වෙස්ටඩ් කියන්නේ මොකක් හරි කෝස් එකක් එක්ක සමාන්තරව යන්න ඕනේ. ස්පෙෂලි ලැබ් එකක් ගත්තොත් ඔයාලා තියරි එක වගේම ලැබ් එකක් කරන්න ඕනේ. ප්‍රී රික්වෙස්ටඩ් ඒ කියන්නේ ඊට පස්සේ තියෙන මොකක් හරි සබ්ජෙක්ට් එකක් කෝස් කෝඩ් එකක් කරද්දී නම් ඔයාලගෙන් කලින් කරලා තියෙන එකක් ඉල්ලනවා. කලින් කෝස් කෝඩ් එකක් ඔයගොල්ලෝ ඉන්වෝල්ව් වෙලා ඉන්න ඕනේ. ඒක කරලා තියෙන්න ඕනේ. ඒක තමයි ඒ කියන්නේ. සමහර ඒවා ඔයගොල්ලෝ දකින්නවා ඉරක් ගහලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ඕනේ නැහැ. ඊළඟට ඔයගොල්ලෝ මේ ක්‍රෙඩිට් ගාන ගැන දැන් ගොඩක් වරි වෙනවා. හරිද? ක්‍රෙඩිට් ගාන ගැන වරි වෙන එක හොඳයි ළමයි. මම ඔයාලට කියන්නේ සයන්ස්, ස්පෙෂලි බයෝ සයන්ස් අය ක්‍රෙඩිට් ගැන වරි වෙන්න ඕනි. ක්‍රෙඩිට් කම්ප්ලේන්ට් නැති නිසා නෙවෙයි. මොකද අපේ කම්ප්ලීට් දැන් මගේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකේ ක්‍රෙඩිට් 34ක් තියෙනවා. හැබැයි ඒක ක්‍රෙඩිට් 36ක් වුණා මම CMS එකේ ෆස්ට් ඉයර් එකේ කරේ නැහැ. CMS එකේ සෙකන්ඩ් ඉයර් එකේ කරේ. ඒ හින්දා මට නැත්තම් ක්‍රෙඩිට් 36. CMS එකේ කරා නම් ෆස්ට් ඉයර් එකේ මට ක්‍රෙඩිට් 36ක් එනවා. හරිද? ඊළඟට මගේ සෙකන්ඩ් ඉයර් එකේ ක්‍රෙඩිට් 34ක් හරි 32ක් හරි තියෙනවා. ඉතින් 30ට වැඩිනේ. තර්ඩ් ඉයර් එකේත් ඒ වගේ ගාණක් එනවා. ඔප්ෂනල් ඔක්සිලරීස් ගැනත් වද වෙනවා. O කියන්නේ ඔප්ෂනල්, A කියන්නේ ඔක්සිලරි. ඔප්ෂනල් ඔක්සිලරි ඒ වගේ විශේෂ ඔප්ෂනල් ඒ වගේ. ඉතින් ඕගොල්ලෝ කරනවා නම් ඒක GPA එකට කැල්කියුලේට් වෙනවා. ඕගොල්ලෝ ඔප්ෂනල් ඔක්සිලරීස් ගැන
වොරි වෙනවා නම් ඔයගොල්ලෝ දකිනවා ඇති PMAT STAT ඒ වගේ දේවල් ඔප්ෂනල් සබ්ජෙක්ට්ස් ඔයාලට පුළුවන් ඒවා කරන්න කරලා GPA එක වැඩි කරගන්න පුළුවන්. අපේ බැච් වල නම් කවුරුන් ෆස්ට් ඉයර් එකේදී PMAT එහෙම කරේ නැහැ. ගොඩක් අය තර්ඩ් ඉයර් එකේදී තමයි GPA එක අප් කරගන්න, ක්‍රෙඩිට් ගන්න කම්ප්ලීට් කරගන්න එහෙම ඒ සබ්ජෙක්ට්ස් කරන්නේ. එතකොට ආය අනිත් දේ තමයි දැන් ඕගොල්ලෝගේ ක්‍රෙඩිට් ගාන අන්තිම ඉලක්කමනේ. දැන් මේ දේවල් ඕගොල්ලෝ දන්නවනේ. ඒ ටික එකතු කරලා බලන්න. අර මම ටේබල් එකේ කම්පල්සරි කියලා තිබුණ ටික. හරිද? ඔයාලගේ ක්‍රෙඩිට් ගාන කම්ප්ලීට් වෙනවා ළමයි. ඒ ටික ඇඩ් කරගත්තාම ACLT වල ලොකු ක්‍රෙඩිට් ගාන තමයි ක්‍රෙඩිට් 3ක් අනිත් ඒවායි ක්‍රෙඩිට් 2 යනවා. ඇයි හිතන්නේ ඔයගොල්ලෝ මේ එහෙම ලොකුවට බය වෙන්න එපා. මේ මට තේරෙනවා ඔයාලා ඔක්කොම පටලගෙන ඉන්නේ. මේ කම්බිනේෂන් වලට අපි මයික්‍රෝ තියෙන කම්බිනේෂන් එකක් කරන්න ඕනද? නැහැ ඔයාලා පටලගෙන ඉන්නේ. ඔයාලා මයික්‍රෝද බයෝකෙමිස්ට්‍රිද ඒ හැම දෙයක්ම සිලෙක්ට් වෙන්නේ ඔයගොල්ලන්ට සබ්ජෙක්ට් 3ක කම්බිනේෂන් එකක් හම්බෙන්නේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එකේදී. ඒක අවබෝධ කරගෙන දැන් ඔක හොඳටම ඔයගොල්ලන්ගේ ඔළුවට යනවා ඔයගොල්ලන් ටයිම් ටේබල් එක හම්බුනහම. හරිද? මේ 1 1 කියලා තියෙනවා විතරයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. 1 2 කියලා තියෙනවා 2 1 කියලා තියෙන. ඒ කිසිම එකක් නැහැ. කෝස් කෝඩ් එක 1 1 වලින් පටන් ගන්න ඒවා තමයි කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් ආවා කියලා. සෝ එහෙනම් මම මේක මෙහෙමම අප්ලෝඩ් කරනවා. එඩිට් මුකුත් නැහැ. ෆුල් වීඩියෝ එක බලන්න. සෝ ගිහින් එනම් බයි බයි.